ඒ ලෙවල් ලියන්න ඔන්න මෙන්න තියලා ඒ ලෙවල් ලියන්න බෑ කියලා කිව්වා. මොකද මගේ ඔළුවේ කැක්කුම නිසා කරාටි කරා. එතකොටත් මට හරි අමාරුයි. يعني ස්පෝර්ට් එකක්වත් කරන්න බෑ. ඒ වගේ දේවල් නිසා මම ගොඩක් පසුබෑමකට ලක් වුණා. මම ලිසාමා ජනුලි. මං ආවේ මාතර අකුරැස් ඉඳලා අවුරුදු 5ක් විතර තිස්සේ ඉඳලා ලොකු ඉසරදයකින් පීඩා වින්දා. 2025 වර්ෂයේ තමයි මේ A levels කරේ. ක්ලාස් ගිහින් ඇවිල්ලා පාඩම් කරගන්නවත් බෑ. ඒ තරමටම දවසම මහන්සි වෙච්ච නිසා අවුවේ ගියපු නිසා මට ඔළුවේ කැක්කුම හැදිලා තියෙන්නේ. මායි අම්මයි තාත්තයි තමයි ගෙදර ඉන්නේ. මගේ ඔළුවේ කැක්කුම හැදිලා කෑ ගහනවා, අඬනවා. ඉතින් එතකොට යාළටත් බලන් ඉන්න බෑ. A level ලියන්න ඔන්න මෙන්න තියලා A level ලියන්න බෑ කියලා කිව්වා. මොකද මගේ ඔළුවේ කැක්කුම නිසා. එතකොට මට වඩා ගොඩක් යාළ තමයි ගොඩක් ස්ට්‍රෙස් වෙන්නේ නැති මං එහෙම කරන එකෙන්. නැවත වරක් විභාගෙ ලියනවා. ඉතින් ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි ආයෙසරයක් විභාගෙ ලියන්න වෙන්නේ. මම කරාටි කරා. එතකොටත් මට හරි අමාරුයි. يعني ස්පෝර්ට් එකක්වත් කරන්න බෑ. මොකද අවුවේ යන්න බෑ. ඒ වගේ දේවල් නිසා මං ගොඩක් අර පසුබෑමකට ලක් වුණා. ඊට පස්සේ අපි සිඩන් හොස්පිටල් එකට ආවා. දැන් මං ඇවිල්ලා හරියටම සති 2ක් වෙනවා. ඇත්තටම 170ක් විතර හොඳ තත්ත්වයක් තියෙනවා. දැන් අවුවට ගියාට එච්චර ලොකු ප්‍රශ්නකුත් නැහැ. කලින් මට අවුවට යන්න තියා අවුවේ දිහා බලන්නවත් බෑ. ඔළුවේ කැක්කුම හැදෙන වාර ගණන ගොඩක් අඩුයි. හැදෙන්නෙම නැති තරම් වගේ තමයි ඉන්න පරිසරයේත් එක්ක. ඇත්තටම බෙහෙත් බඩු කියන දෙයක් දකින්න ලැබෙන්නේවත් නැහැ. ඉතින් පළවෙනියටම ට්‍රීට්මන්ට් කරන්න ආපු දවස් ඉඳලා අපිට බෙහෙත් ටික දුන්නා. මගේ ලෙඩේ හොඳ කරගන්න ඒකත් ලොකු උදව්වක් වුණා. ඔයාලත් පරක්කු වෙන්නේ නැතුව අද මෙන්න සිලෝන් හොස්පිටල් එකට ඇවිල්ලා ඔයාලගේ පීඩාව නැති කරගන්න.